Hello guys, අදත් සාදරයෙන් පිළිගන්නවා ලෝක විශ්ව YouTube channel එකට. අදත් කතා කරන්න යන්නේ මම හදන්න යන්නේ මගේ පළවෙනි කස්ටමර්ගේ logo එක සහ banner එක. ඉතින් මේ logo එක සහ banner එක හදන වීඩියෝ එක බලන්න ඕනේ නම් ඔයාලා මගේ channel එක subscribe කරන්න ඕනේ. ඉතින් channel එක subscribe කරලා notification button එක click කරගෙනම එන්න. එහෙනම් අපි වීඩියෝ එකට යමු. ඉතින් මම මුලින්ම logo එක හදන්න තෝරගන්නවා. ඉතින් ඔයාලට පේනවා මම Canva එකේ logo හදන logo save කරගත්තා. ඉතින් එතකොට මට templates එකක් එනවා. ඉතින් මම templates වලින් ලස්සන templates එකක් තෝරගෙන මගේ customer ට මේකෙන් හදලා දෙනවා. customer ගේ නම customer ඉතින් එයා customer ඉල්ලුවේ ගොඩක් ලස්සන නමක්. ඉතින් මම එයාට දෙනවා ලස්සන ඩිසයින් එකක්. ඉතින් එයාගේ YouTube එකේ නම තමයි Fluent Fluency. ඉතින් මේ Fluent Fluency YouTube channel එක ගොඩක් ප්‍රසිද්ධ නෑ. ඒක තාම subscribers 10යි. ඒක මේ ඊයේ පෙරේද හදලා තියෙන්නේ. ඒ Fluent Fluency එකට සමාන එකකින් එයා මගේ customer කරන education channel එකට තමයි මේ logo එක හදලා ඉල්ලුවේ. ඉතින් මම දැන් ඒක හදන්න යනවා. මම මෙන්න මේක තෝරගන්නවා. මේක තෝරගන්න නැතුව මම වෙන එකක් තෝරගන්න බලනවා ආයෙත්. මම තෝරගන්නවා මම මේ මේක තෝරගන්නවා. මම මේක R අකුර select කරලා ඒක edit කරගන්නවා F විදිහට. ඉතින් ඊට පස්සේ මෙතන මේ text එක select කරගෙන ඉවරලා මේ text එක select කරගෙන ඉවරලා Fluent Fluency කියලා Fluent Fluency Education කියලා ගහනවා. ඉතින් මම මේකේ font size එක වෙනස් කරගන්නවා පොඩ්ඩක්. font fancy කියලා save කරගත්තට පස්සේ font fancy කියලා replace කරගෙන resize කරගෙන ඉවරලා මම මේක download දෙනවා. ඉතින් Fluent Fluency කියන එක save වෙලා ඉවර වුණාට පස්සේ මම ඊට පස්සේ යනවා මගේ යාළුවා මගේ කස්ටමර්ගේ බැනර් එක හදන්න. ඉතින් මම මෙතනින් ගහනවා YouTube banner කියලා YouTube කියලා ගහපුවම අපිට YouTube banner කියලා එනවා. ඔයාලට පේනවා මෙතන ලස්සන templates එක. මම මෙතන create banner කියලා දුන්නාම අපිට පෙන්නනවා මෙතනට interest යනවා. ඊට පස්සේ
අප ටෙම්ප්ලේට්ස් වගේක් දෙනවා. ඉතින් මම මෙතනින් ලස්සන ටෙම්ප්ලේට්ස් එකක් තෝරගන්න බලනවා. මම මෙන්න මේ ටෙම්ප්ලේට් එක තෝරගන්නවා. ඉතින් මේ ටෙම්ප්ලේට් එකේ මම මේක වෙනස් කරලා fluent fancy කියලා ගහනවා. fluent fancy කියලා ගහලා ඉවරලා මම මෙතනින් ගහනවා education කියලා. මේ education කියලා දුන්නාම ඔයාලට පේනවා මෙතන ලස්සන ස්පේස් එකකුත් තියෙනවා වචන අකුරු අතර. ඉතින් මේකට කියන්නේ font space කියලා. ඉතින් මම මේක වෙනස් කරන්න යන්නේ. මම මේකට logo එක add කරගන්නවා. එතන gallery ගිහිල්ලා gallery ගියපහම පෙන්නනවා අපි මෙතන save කරගත්ත logo එක. මේක දීලා add to page කියලා දෙනවා. ඉතින් එතකොට පෙන්නනවා අපි හදාගත්ත මේක logo එක. මම මේක අරගෙන ඇවිල්ලා drag කරගෙන අරගෙන ඇවිල්ලා මෙන්න මේ හරියෙන් ඔන්නෝම හොය ගන්න තියෙනවා. drag කරගෙන ඇවිල්ලා අවශ්‍ය ගන්නට තියාගත්තට පස්සේ ඊට පස්සේ මේක ලස්සන එන්ඩ් එකක් තියෙනවා. ඉතින් මම මේකත් ඩවුන්ලෝඩ් කරගන්නවා. ඉතින් යාළුවනේ ඔයාලටත් මේ වගේ logos, banners, text designs නැත්නම් තවත් වෙන මොන හරි මේ වගේ දෙයක් ඕන නම් ඔයාලට මම මීට කලින් වීඩියෝ එකේ දාලා තියෙනවා කොහොමද මේ වගේ ටෙක්ස්ට් ඩිසයින් එකක් කරගන්නේ, ලොගෝ ඩිසයින් එකක් කරගන්නේ මට සල්ලි ගෙවලා හෝ නොගෙව ප්‍රීමියම් හෝ නෝමල් විදිහට කොහොමද මේ ලෝගෝ එකක් එහෙම නැත්නම් බැනර් එකක් හදාගන්නේ කියලා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක බලලා මොකක් හරි අදහසක් ආවනම් ඔයාලා YouTube channel එකට වෙන්න පුළුවන්, Facebook එකට වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලගේ වෙන මොකක් හරි වැඩකට වෙන්න පුළුවන්, business එකකට වෙන්න පුළුවන්. මම කලින් වීඩියෝ එකේ දාලා තියෙනවා ඒ වගේ prices. ඉතින් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක බලලා මටත් මගේ post එකකට හරි මේ වීඩියෝ එකේ chat box එකට හරි comment එකක් දාන්න. එතකොට ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලට අවශ්‍ය logo එක ගැන පොඩි description එකක් කරලා ඔයාලට ඒකට දෙන්න පුළුවන් මුදලක් කියලා දාන්න විතරයි. මම ඒ ගානට හරියන විදිහට ඔයාලට logo එකක් හදලා දෙනවා. ඒ වුණාට මම subscribers ලට 120ක discount එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වටිනවා. ඉතින් මේ ක්‍රිස්මස් ටයිම් එකේ හින්දා ඔයාලට මෙරි ක්‍රිස්මස් කියන අදට ලොගු විශේෂ සමු ගන්නවා.